ප්‍රමුඛත්වයේ තියෙනවා. ඒතර ප්‍රමුඛත්වයේ තියෙනවා කියලා අදහස් කරන්නේ එයා තමයි ඒ පාරේ ඉස්සල්ලාම යන්නේ. එයාටයි මූලික තැන තියෙන්නේ. දිරිත්‍ති පශදෙන්ස. එතකොට එයාට හරස් වෙන අනිත් පාරවල් වල තියෙන්නේ ධාරේ පශදෙන්ස. පැහැදිලිද? තේරුණාද? මම මේක පොඩක් ඇඳලා පෙන්නන්න දුවාලට. දැන් මෙයා දිරිත්‍ති පශදෙන්ස ගැන අපි මීට කලින් කතා කරා යම් තැන්වල. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න මෙතන පාරක් මං ඇන්දොත් මෙන්න මෙහෙම පාරක් ඇන්දොත් හරි මෙහෙම අඳිමුකෝ. දැන් මෙතනින් හරස් වෙන්නේ සෙකොන්ඩාරිය පාරක්. එතකොට දිරිත්‍ති පශදෙන්ස සංඥාපූර්ව තියෙන්නේ ප්‍රධාන පාරේ එන කෙනාට. මෙතන මෙතන ගහලා තියෙනවා මේ සංඥාපූර්ව. හරි. එතකොට මේ පාරේ එන කෙනා දන්නවා එයාට දිරිත්‍ති පශදෙන්ස කියලා. ඒ කියන්නේ ඒ මාර්ගය දිරිත්‍ති පශදෙන්ස. එතකොට අර අතුරු මාර්ගයේ එන අයට තියෙන්නේ ධාර පශදෙන්ස. ඒගොල්ලන්ට මම මෙතන තියන්න සංඥාපූර්ව සාමාන්‍යයෙන් දකුණු පැත්තේ ඉන්නේ. මෙතන තියන්නම්කෝ. හරි. එතකොට මේ පාරේ මේ වාහනේට මොකද්ද? ධාර පශදෙන්ස. ඒ වාහනේට ධාර පශදෙන්ස. එන්න මෙහෙම. හරි. ඔහම තමයි ඔක තියෙන්නේ. තේරෙනවද? එතකොට මේ වාහනේට ධාර පශදෙන්ස. එයාට ත්‍රිකෝණකාර පොලිම මෙහෙම තියෙනවා. හරි. මෙයාට දිරිත්‍ති පශදෙන්ස. එතකොට දිරිත්‍ති පශදෙන්ස තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන් මේ සංඥාපූර්වයෙන්. ඊට අමතරව මෙන්න මේ සංඥාපූර්වවත් එන්න පුළුවන්. මෙන්න මෙතනින්. හරි. ඒකෙන් කියන්නේ දිරිත්‍ති පශදෙන්ස පාරේ යන්නේ ඉස්සරහෙන් පාරක් හරස් වෙනවා. දැන් මේකේ එකක් මකමු අපි. මේක මකමු. මෙන්න මෙහෙම තියෙන්නේ. අන්න ඔහමයි එන්නේ. තේරෙනවද? ඒතොර මේ සංඥාපූර්ව දෙකම එන්නේ දිරිත්‍ති පශදෙන්ස පාරේ. මේ සංඥාපූර්ව දෙකම එන්නේ දිරිත්‍ති පශදෙන්ස පාරේ. තේරෙනවද? මේකෙන් කියන්නේ ඉන්ක්‍රෝච් එකක් තියෙනවා කියලා. මේකෙන් කියන්නේ දිරිත්‍ති පශදෙන්ස කියලා. පැහැදිලිද? මේකෙන් කියන්නේ ධාර පශදෙන්ස. වමට දකුණට දෙපැත්තටම දෙන්න. මෙතන ස්ටොප් එකයි වුණත් එන්න පුළුවන්. ධාර පශදෙන්ස හෝ ස්ටොප් හෝ ඒ දෙකෙන් එකක් තමයි එන්නේ. තේරුණාද? දිරිත්‍ති පශදෙන්ස මෙතන. එක ළඟ එන්න සාමාන්‍යයෙන් එක ළඟ එන්නත් පුළුවන්. නැත්තම් මේ ඉන්ක්‍රෝච් එකට මීටර 150ක් දුරින් මේක තියෙන්න පුළුවන්. මේක මීටර 150ක් දුරින් තියෙන්නේ. ඉන්ක්‍රෝච් එකට මීටර 150ක් දුරින් මේක තියෙන්නේ. එහෙම තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එක ළඟ තියෙන්නත් පුළුවන්. ඈතින් තනින් තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් දිරිත්‍ති පශදෙන්ස තියෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන්, දැනගන්න පුළුවන් මේ කැමිලි පාට කහ පාට සංඥාපූර්වය. දැන් ඔතන මෙහෙම සීන් එකක් වෙනවා. හරිද? අපි මේක පොඩ්ඩක් අයින් කරමුකෝ. ඔතන මෙහෙම සීන් එකක් තියෙනවා. මොකද්ද සීන් එක? දැන් ඔයගලන්ට මතකද මම කතාවක් කිව්ව දවසක් අර නිින්දෙන් ඇවිදින කට්ටිය වතුර පෑගුණාම එයාලට ඇහැරෙනවා කියලා කිව්ව කතාවක් මතකද ඔයගලන්ට? නිින්දෙන් ඇවිදින කට්ටියගේ එයාලා නිින්දෙන් ඇවිදිද්දී වතුර පෑගුණොත් තමයි එයාලට ඇහැරෙන්නේ කියලා. දැන් මෙතනත් මේ දිරිත්‍ති පශදෙන්ස සංඥාපූර්ව දිරිත්‍ති පශදෙන්සක තියෙනවා මේ ඉන්ක්‍රෝච් එක ගාවට වෙනකම්. අපි දැන් මේ ඉන්ක්‍රෝච් එක පොඩ්ඩක් මෙහෙම අඳිමුකෝ. හරි. එතකොට මේ ඉන්ක්‍රෝච් එක ගාවට වෙනකම් දිරිත්‍ති පශදෙන්සක තියෙනවා. හරිද? දිරිත්‍ති පශදෙන්සක මේ ඉන්ක්‍රෝච් එක ගාවට වෙනකම්ම තියෙනවා. හරිද? ඉන්ක්‍රෝච් එකෙන් පස්සේ දිරිත්‍ති පශදෙන්සක තියෙන්න නම් ඒක ආයේ එන්න ඕන, පිහිටන්න ඕන. තේරුණාද? ආයේ දිරිත්‍ති පශදෙන්සක එන්න නම් දිරිත්‍ති පශදෙන්ස සංඥාපූර්ව ආයේ පිහිටන්න ඕන. ඒ කියන්නේ දැන් මේ දිරිත්‍ති පශදෙන්ස සංඥාපූර්ව හරි මේ ඉන්ක්‍රෝච් එකෙන් පස්සේ වළංගු වෙන්නේ නැහැ. අර නිින්දෙන් ඇහැරීගෙන යන කෙනාට වතුර පෑගුණා වගේ. එතකොට මේ දිරිත්‍ති පශදෙන්ස සංඥාපූර්වයේ බලය තියෙන්නේ මේ ඉන්ක්‍රෝච් එක ගාවට යනකම් විතරයි. මෙතනකම් විතරයි. මෙතනින් පස්සෙත් දිරිත්‍ති පශදෙන්ස තියෙනවා කියලා කියන්න ඕනේ නම් මේ දිරිත්‍ති පශදෙන්ස සංඥාපූර්ව ආයෙන්න ඕන. අරකට වඩා පොඩියට. හරි කමක් නැහැ. සාමාන්‍යයෙන් පළවෙනි පාරට වඩා පොඩියට තමයි එන්නේ. ආයෙන්න ඕනේ. ආයෙ ආවේ නැත්තම්
මෙයාගේ දිරිත්‍ති පශදෙන්සකේ බලය ඉවරයි. අර නින්දෙන් ඇහැරිලා යන කෙනාට වතුර පෑගුණා වගේ තමයි. ඒ කියන්නේ ඉන්ක්‍රෝචකෙන් පස්සේ ඒකේ බලය බිඳිනවා. ඒ කියන්නේ දිරිත්‍ති පශදෙන්සක නැති වෙනවා. දිරිත්‍ති පශදෙන්සක එන්න නම් ආයේ ඕනේ නම් ඒ පාරට ආයේ බෝඩ් එකේ එන්න ඕන. අරකට වඩා පොඩියට තමයි සාමාන්‍යයෙන් දෙවෙනි පාර එන්නේ. තේරෙනවද? දැන් ඊට පස්සේ ආයෙ ඉන්ක්‍රෝච් එකක් තියෙනවා කියලා කියන්නකෝ. ආයෙ ඉන්ක්‍රෝච් එකක් තියෙනවා. එතකොට මේ දෙවෙනි පාර ආපු සංඥා පූර්වයේ ද්විතීයික ප්‍රශංස බලය මේ ඉන්ක්‍රෝච් එකෙන් පස්සේ බිඳ වැඩෙනවා. ඒ කියන්නේ මේ සංඥා පූර්වයේ බලය ඉන්ක්‍රෝච් එකකින් පස්සේ අදාළ නැහැ. බලයක් නැහැ එතකොට. ඒක වළංගු නැහැ. වළංගු වෙන්න නම් ආයෙ සංඥා පූර්ව එන්න ඕන. පැහැදිලිද? ඒක මතක තියාගන්න. හරි? හරියට නිකන් මෙහෙම. ඒ කියන්නේ මේ දිරිත්‍ති දෙපශදෙන්ස තියෙනවා කියන්නේ හරි? දිරිත්‍ති දෙපශදෙන්ස තියෙනවා කියන්නේ නිකන් අර මේ මහරජා වගේ. මහරජා. එතකොට අනිත් ක්‍රොස් වෙන, හරස් වෙන හැමෝම ඉඩ දෙන්න ඕනේ. හැබැයි එයා මහරජා වුණාට එයා කල්පනාකාරීව යන්න ඕනේ අනිත් අය ඉඩ දෙනවද කියලා බලන්න ඕනේ. දැන් මෙයා දිරිත්‍ති දෙපශදෙන්ස වුණාට මෙයා යද්දි බලන්න ඕනේ යාට දෙපැත්තෙන් හරස් වෙන අතුරු මාර්ග සෙන්ස දිරිත්‍ති පශදෙන්ස මාර්ග තවචනයක් සෙකොන්ඩාරියා මාර්ග තවචනයක් මේනෝ ඉම්පෝර්ටාන්සා මාර්ග මෙයාට ඉඩ දෙනවද කියලා මෙයා බලන්න ඕනේ. මෙයා මහරජා දිරිත්‍ති පශදෙන්ස තියෙනවනේ පාරේ. තේජසින් යන්නේ. හැබැයි මෙයා බලන්න ඕනේ ඉඩ දෙනවා. ඉඩ දෙන්නේ නැති එකෙක් හිටියොත් මොකද කරන්නේ? දිරිත්‍ති පශදෙන්ස තියෙන පාරේ මෙයා යද්දි එක වාහනයක් දානවා මෙයාට ඉඩ දෙන්නේ නැතිව. මෙයා මොකද කරන්නේ? නවත්තලා දෙනවා වම් අත පුරවලා. එහෙමද? නවත්තලා දෙනවා ෂොට් එකක් උතුරු දකුණු මාරු වෙන්නේ. එහෙමද? නෑ. මෙයාට දිරිත්‍ති පශදෙන්ස තිබුණා වුණත් කවුරු හරි ගෝතයෙක් දැම්මොත් පාරට වාහනේ මෙයාට ඉඩ දෙන්නේ නැතිව මෙයා ස්ලෝ කරලා නවත්තගෙන නැත්තම් ඒ අනතුර වළක්ව ගන්න ඕනේ. මෙයා ඔළුව ඉදිමෝගෙන යන්න බෑ. දිරිත්‍ති පශදෙන්ස තියනවා කිව්වහම සමහර අයගේ ඔළුව ඉදිමෙනවා මේ ගානට. ඔළුව ලොකු වෙනවා මේ ගානට. එහෙම බෑ. තේරුණාද? පාරවල් දිහා බලන්න නැතුව යන්න බෑ. අවධානයෙන් යන්න ඕන. කවුරු හරි එකෙක් බුල කෙලියොත් මෙයා එතන ක්‍රියාත්මක වෙන්න ඕන. අනතුරක් සිද්ධ වුණොත් බැරි වෙලාවක්වත්. හරිද? දැන් සමහර අය ඉන්නවනේ මේ දිරිත්‍ති පශදෙන්ස තියනවා කිව්වහම මේගොල්ලෝ ඒක ඉහට ගහ ගන්නවා. ඒගොල්ලෝ තමයි ඊයේ පාරේ ඉන්නේ එතකොට මේ කෙරුම්කාරයෝ. ඒගොල්ලෝ යනවා හයියෙන් යනවා බලන්නවත් නෑ. හැබැයි ඇක්සිඩන්ට් එකක් වුණොත් බැරි වෙලාවක්වත්. අරයාගේ තමයි වැරද්ද. ඒ කියන්නේ එයා දෙන්න ඕන ඉඩ එයාගේ වැරද්ද. නමුත් දිරිත්‍ති පශදෙන්ස තිබුණත් මෙයාට කොල්ප එකක් එනවා. මෙයාටත් වැරද්දක් පැටවෙනවා. මෙයාටත් 100ට පංගුවක වැරද්දක් එනවා. ඇයි? මෙයා අවධානයෙන් ගියේ නෑ කියලා. මෙයා අනතුරු වළක්ව ගන්න කටයුතු කරේ නෑ කියලා. මෙයාට 100ට 100ක් ගැලවෙන්න බෑ. මෙයා ස්ලෝ කරගන්න ඕනේ, අනතුරු වළක්ව ගන්න ඕනේ කියලා මෙයා ඒක කරේ නැති නිසා මෙයාටත් ඒ වැරද්දෙන් 100ට පංගුවක් මෙයාටත් ලැබෙනවා. මෙයා 100ට 100ක් නිදහස් වෙන්නේ. තේරුණාද? දිරිත්‍ති පශදෙන්ස. È un segnale di prescrizione. මේක prescrizione සංඥා පූර්වක. ඒ කියන්නේ විධානයක්. අපිට අනක් දෙනවා. ඔයාට දිරිත්‍ති පශදෙන්ස. හැබැයි කොන් කෞතේලා දහවණය කරන්න. කොන් කෞතේලා. කෞතේලා කියන්නේ සැලකිලිමත් භාවය. prudence එකේ. precedenza indica inizio di una strada urbana. Inizio කියන්නේ පටන් ගැනීමේදී. මේක පටන් ගැනීමේදී ආරම්භයේදී නගරයේ මාර්ගයක දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මාර්ගයක් පටන් ගද්දි තමයි ගහලා තියෙන්නේ. මෙන්න මේ මාර්ගය පටන් ගන්නවා මේ පාරේ යන හැට දිරිත්‍ති පශදෙන්ස. ඒ වගේම එක්ස්ට්‍රා උර්බාන මාර්ගයකුණත් මේක දැක ගන්න පුළුවන්. උර්බාන එක්ස්ට්‍රා උර්බාන නගරයේ තුල නගරයෙන් පිටත මාර්ගවල තියෙනවා. In cui මෙහිදී ඊ වෙහිකලි වාහන අන්නෝ දිරිත්‍ති පශදෙන්ස. මෙහිදී මේ වාහන වලට ප්‍රමුඛත්වය තියෙනවා. può essere ripetuto. Ripetuto කියන්නේ මේ බෝඩ් එක පළවෙනි පාරට ඇවිල්ලා ආයෙ රිපීට් වෙන්න පුළුවන්. ආයෙ නැවත නැවත එනවා. කොයි අවස්ථාවේදීද?
ඉන්ක්‍රෝච් එකක් හම්බුණාට පස්සේ පළවෙනි පාර මේ බෝඩ් එක ආවට පස්සේ ඉන්ක්‍රෝච් එකක් හම්බුනොත් මේකේ බලය බිඳනවනේ. ඉන්ක්‍රෝච් එකෙන් පස්සේ බලය බිඳිලා තියෙනවා. එතකොට ආයේ මේ බෝඩ් එක ගහන්න ඕන. තේරුණාද? මේ හෙට වැඩට යනකොට බලාගෙන යන්න මේ බෝඩ් එක තියෙනවද කියලා. ඉන් ෆෝර්මාතෝ පික්කොලෝ ආයේ රිපෙතූතෝ වෙනවා. නැවත වාරයක් එනවා ෆෝර්මාතෝ පික්කොලෝ කියන්නේ පොඩි සයිස් එකකින්. ලොකු සයිස් එක නෙමෙයි සාමාන්‍ය පොඩි සයිස් එකකින් ප්‍රීමා ඒ dopo ogni incrocio හැම ඉන්ක්‍රෝච් එකෙන් කලින්ම පස්සෙම ආය පාරක් එන්න පුළුවන්. තේරුණාද? එන්න පුළුවන් ආයේ. anche integrato මේකට සම්බන්ධ වෙමින් dal pannello andamento della strada principale. andamento della strada කියන්නේ මෙන්න මේ බෝඩ් එක. මේ බෝඩ් එක තාම ඕගලන්ට උගන්වන්න නැහැ. මේ බෝඩ් එක උගන්වන්නේ 9 වෙනි ආගමෙන්ට් එකේ. තාම වල ඉන්නේ 5 වෙනි ආගමෙන්ට් එකේනේ. මේකට කියන්නේ ලන්දමෙන්තෝ දෙල්ලා ස්ත්‍රාදා. පාරේ ගමන් මාර්ගය. පාරේ ගමන් මාර්ගය. ගමන් කරන විලාසය. ඒක අපි පස්සේ ඉගෙන ගනිමු. මේ බෝඩ් එකත් එක්ක මේක එන්න පුළුවන් මැච් වෙලා, ඉන්ටග්‍රාතෝ වෙලා. Comporta la presenza sulla strade che si incrociano dal segnale dare precedenza o stop. එතකොට දැන් මේ ප්‍රධාන පාරේ යන පාරට ඉන්ක්‍රෝච වෙන ඉන්ක්‍රෝචනෝ කියන එකේ තේරුම නැත්නම් ඉන්ක්‍රෝච වෙනවා කියන්නේ මුණ ගැහෙනවා සම්බන්ධ වෙනවා හරස් වෙනවා මේ ප්‍රධාන පාරට ඉන්ක්‍රෝච වෙන අනිත් පාරවල් වල comporta la presenza පේන්න තියෙන sulle strade che si incrociano මේ ප්‍රධාන පාරට ඉන්ක්‍රෝච වෙන අනිත් පාරවල් වල පේන්න තියෙනවා dare precedenza o stop කියන සංඥා හරිනේ මේ පාරට ක්‍රොස් වෙන අනිත් පාරවල වල තියෙන්නේ දාර ප්‍රෙසිඩන්ට් සහ ස්ටොප්. මොකද ඒගොල්ලෝ ඊට දෙන්න එපා මෙයාට. තේරුණාද? මෙයා මහරජා වගේ යනවනේ. in presenza del segnale මේ සංඥා පෝරුව තිබුණාම දැක්කහම raffigurato මෙතන තියෙන bisogna avasciai comunque dare precedenza ai veicoli che hanno in funzione il lampeggiante blu e sirena. ලම්පෙජ්ජාන්තේ බ්ලූ කියන්නේ මොකද්ද? නිල් පාට නිවි නිවි දැල්වෙන ලයිට් එක. නිල් පාට නිවි නිවි දැල්වෙන ලයිට් එකක් තියෙන්නේ මොකේද? එමර්ජන්සි වාහන. ඇම්බියුලන්ස් වල එහෙම නැත්නම් ගිනි වන හමුදාවේ රථවල, පොලිස් වාහනවල. හරි? එතකොට ලම්පෙජ්ජාන්තේ බ්ලූ සහ සිරේනා. සිරේනා කියන්නේ නීනෝ කගායන එක. එතකොට මේ නීනෝ ගාන හෝන් එක ලම්පෙජ්ජාන්තේ බ්ලූ කියන්නේ එමර්ජන්සි වාහනය. දැන් මේ සංඥාපූර්ව තිබිලා අපි පාරේ ගියාට එමර්ජන්සි වාහනයක් ආවොත් සෙකොන්ඩාරිය පාරකින් අපි යාට ඉඩ දෙන්න ඕන. එයා තමයි එතකොට ප්‍රෙසිඩන්ස් තියෙන කෙනා. තේරුණාද? එමර්ජන්සි වාහනයක් කොයි ලෝකෙදි හම්බුණත් අපි ඉඩ දෙන්න ඕන. එමර්ජන්සි අවස්ථාවක් නම්. තේරුණාද? එතර මේ සංඥාපූර්ව තිබුණත් bisogna comunque dare la precedenza කොහොමත් අපි ප්‍රමුඛතාවය දෙන්න ඕන මේ සංඥාව තිබුණත් එමර්ජන්සි වාහනවලට bisogna comunque කොහොමත් moderare la velocità වේගය moderare කරගන්න ඕනේ පාලනය කරගන්න ඕනේ in prossimità degli incroci එකක් in prossimità කියන්නේ මොකද්ද ඉදිරියෙන් ඉන්ක්‍රෝච් එකක් ඉදිරියෙන් තියෙනකොට අපි වේගය පාලනය කරගන්න අවශ්‍යයි. ඒ assicurarsi ඒ වගේම සහතික වෙන්න che i veicoli provenienti dalle strade laterali. laterali කියන්නේ මොකද්ද? සයිඩ් එක පැත්ත. veicoli provenienti dalle strade laterali කියන්නේ මොකද්ද? සයිඩ් එකෙන් පැත්තෙන් එන වාහන. දැන් මේක ප්‍රධාන පාරනේ. සයිඩ් එකෙන් පැත්තෙන් එන වාහන diano la precedenza ඒගොල්ලෝ ප්‍රමුඛතාවයේ දෙනවද කියලා අපි assicurarsi වෙන්න ඕන සහතික වෙන්න ඕන. ඉස්සරහා ඉන්ක්‍රෝච් තියෙනකොට අපි moderare velocità වේගය පාලනය කරගන්න ඕනේ. අපි සහතික වෙන්න ඕන අපිට අපේ පාරට දෙපැත්තෙන් ඇතුළු වෙන දෙපැත්තෙන් එන veicoli provenienti da strade laterali sia da destra che da sinistra වමෙන් දකුණෙන් සම්බන්ධ වෙන පාරවල් වලින් එන වාහන diano la precedenza අපිට ප්‍රමුඛත්වය දෙනවද කියලා අපි සහතික වෙනවා. non è vero ඇත්ත නෙමෙයි
che è posto මේක ස්ථානගත වෙන්නේ esclusivamente මොකද්ද esclusivamente කියන්නේ පමණක් esclusivamente su strade urbane නගරය තුල intenso traffico නැත්තම් traffico intenso මාර්ග තදබදයේ තියෙන මාර්ගවල පමණද මේ බෝඩ් එක තියෙන්නේ එහෙම කියන්න බෑ දැන් ඔයගලන්ට පේනවාද මේ පාරවල මාර්ග තදබදයක් තියෙනවද නැහැ මාර්ග තදබද තියෙන නගරයේ පාරවල විතරද මේක තියෙන්නේ එහෙම කියන්න බෑ සුදුසු පාරට එනවා මාර්ග තදබදයේ තියෙනවද නැද්ද කියලා දාලා නැහැ o che si ha la precedenza fino al uscita del centro abitato එතකොට මේ බෝඩ් එක ආපු පාරක නගරයෙන් එළියට යනකම්ම ප්‍රෙසිඩෙන්සද දැන් අපි හිතමුකෝ මිලානෝ නගරයට ඇතුළු වෙන මාර්ගයක මේක තියෙනවා මේ බෝඩ් එක එතකොට මිලානෝ වලින් එළියට යනකම් මෙයාට දිරිත්‍ති ප්‍රෙසිඩෙන්සද නෑ ඒක වෙනස් වෙන්න පුළුවන් මේ බෝඩ් එක ආවා කියලා අපිට හිතන්න නරකයි අපි නගරයෙන් එළියට යනකම් අපි දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස කියලා නෑ දැන් ඉන්ක්‍රෝච් එකක් ආවොත් ඉන්ක්‍රෝච් එකෙන් පස්සේ බලය බිඳෙනවනේ ඒ නිසා මේ බෝඩ් එක ආපු බලයට අපිට කියන්න බෑ නගරයෙන් එළියට යනකම්ම fino all'uscita del centro abitato precedenza එක තියෙනවා කියලා. ඒක වැරදි. o che è posto මේක ස්ථානගත වෙන්නේ solo strade statali. strade statali කියන්නේ මොකක්ද? නගරයෙන් පිටත පාරවල්. strade extra urbane වලට. strade extra urbane වලට තමයි කියන්නේ strade statali කියලා. ඒ හා සමාන පාරවල්. එතන ස්ත්‍රාද එක්ස්ට්‍රා උර්බාන පාරවල් වල පමණද මේක තියෙන්නේ නෑ නගරය තුල දැක ගන්නත් පුළුවන් පැහැදිලිද හොඳයි අපි යන් ඊළඟ අනුමාත්‍රකාවට දැන් මේක ඇවිල්ලා දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස තියෙනවා කියන සංඥා පොදු හරිද එතකොට දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස ඉවරයි කියලා කියන්නේ කොහොමද මේකේ fine del diritto di precedenza diritto di precedenza එක අවසන් diritto di precedenza එක අවසන් පැහැදිලිද මේ තියෙන්නේ diritto di precedenza එක අවසන් දැන් ඔයා හරියට නිකන් රජකම ලැබුණා වගේ රජකම ලැබෙනවා මෙන්න මෙතනදී මේ සංඥා පූර්වයේ රජකම ලැබෙනවා මේකේ රජකම ලැබෙනවා හරිද මෙතන රජකම නැති වෙනවා එතකොට මහරජාණන් බවට පත් වෙලා හිටියා ඡන්දෙන් දිනලා ඡන්දේ දින්නා හරි අන්න මහරජා දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස ඕන දෙයක් කරන්න පුළුවන් ප්‍රමුඛත්වය යාට තියෙන්නේ ඊට පස්සේ ඡන්දේ පරාදයි දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස එක ඉවරයි ෆීනේ දැන් මේ ෆීන එකෙන් පස්සේ එයාට තව දුරටත් බලය තියෙනවද බලයක් නැහැ ඡන්දේ පරාදයි ඡන්දේ දිනලා දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස එක මහරජා වගේ හිටපු කෙනා ඡන්දේ පරාද වෙලා මොකද උනා ඡන්දේ පරාද වුණාම එයාට ප්‍රමුඛත්වයක් නැහැ එයාට බලයක් නැහැ එතකොට මේ ෆීන එකට පස්සේ එයාට දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස එකක් නැහැ එහෙනම් එයා මොකද කරන්න ඕන මේ සංඥාවට පස්සේ මොකද කරන්න ඕන එයා නීතියෙන් දකුණට ඉඩ දෙන්න ඕන මේ සංඥා පූර්වයට පස්සේ දකුණට ඉඩ දෙන්න ඕනේ දැන් ඔයාලා බලන්න පොඩ්ඩක් මේ රූප සටහන මේ මන් දාලා තියෙන ෆොටෝ එක පොඩ්ඩක් මේ ෆොටෝ එකේ ඔයාට පේනවා දිරිත්‍ති ප්‍රෙසිඩෙන්ස එක අවසන් බෝඩ් එක මෙතන තියෙනවා මේ තියෙන්නේ මට කියන්න ඒකට පස්සේ ඔයාලට පේනවද මේ ඒරියා එකේ මොකක් හරි ප්‍රෙසිඩෙන්ස සංඥා පූර්වයක් තියෙනවා පේනවද නෑ කිසිම ප්‍රෙසිඩෙන්ස සංඥා පූර්වයක් නෑ එතකොට මේ සංඥා පූර්ව ආවට පස්සේ එතනින් එහාට සංඥා පූර්වක අපිට සමහර විට දැක ගන්න ලැබෙන්නේ නැහැ. දැක ගන්න ලැබෙන්නේ නැති වුනහම ඔයාලා හිතනවද තවදුරටත් ඔයාට ප්‍රමුඛත්වයේ තියෙනවා කියලා? නැහැ. ඔයාට ප්‍රමුඛත්වය මේ බෝඩ් එකෙන් පස්සේ ඉවරයි. එතනින් එහාට ඔයා කොහාටද ප්‍රමුඛත්වය දෙන්න ඕන? ඉතාලියේ සාමාන්‍ය නීතිය තමයි කොහෙද ඉඩ දෙන්නේ කියලාද?
කොහෙට ඉඩ දෙන එකද? දකුණට ඉඩ දෙන එක. එතකොට මේ සංඥාවෙන් පස්සෙව ඉඩ දෙන්න ඕනේ දකුණට විතරයි. දකුණට විතරයි ඉඩ දෙන්න ඕනේ. ඔයාට මේ සංඥාවෙන් පස්සේ ධාරපශදෙන්ස එකක් හම්බුනොත් ධාරපශදෙන්ස එකක් හම්බෙනවා. එතකොට මොකද වා කරන්නේ? මේ සංඥාවට පස්සේ ධාරපශදෙන්ස එකක් එන්න පුළුවන් නේද? දැන් ඔයාලා දිරිත් ප්‍රශංස ඉවරයිනේ. එතනින් එහාට ඔයා සාමාන්‍ය පුද්ගලෙක්. එතකොට ඔයාලට ධාරපශදෙන්ස බෝඩ් එකක් එන්න පුළුවන්. එතකොට ඔයා මොකද කරන්නේ? ධාරපශදෙන්ස ආවොත් වමටයි දකුණටයි දෙපැත්තටම දෙන්න ඕනේ. ඔව් එතකොට දෙපැත්තටම දෙන්න ඕනේ. ස්ටොප් එකක් ආවොත් එන්න පුළුවන් ස්ටොප් එකක්. මොකද දිරිත් ප්‍රශංස ඉවරයිනේ දැන්. දැන් මහරජා නෙමෙයි. දැන් මහරජා නෙමෙයි. ඒ නිසා ස්ටොප් එකක් එනවා. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මහරජා නෙමෙයි. ඒ නිසා මොකද වෙන්නේ? ඒ නිසා නඩු දානවා, හංගපු බඩු ගන්න කියනවා, දීපල ඔක්කොම ටික විගණනය කරන්න කියනවා. කොහෙන්ද මේවා කොහෙන්ද අරවා කෝ යවපුවා ඔක්කොම දැන් හොයනවා. මොකද එයාගේ බලය බිඳිලා තියෙන්නේ. එයාට බලයක් නැහැ. එතකොට ස්ටොප් එකක් එයාට එන්න පුළුවන්. නඩුවක් දාන්න පුළුවන්. තේරුණාද? නියෝගයක් එවන්න පුළුවන් උසාවි නියෝගයක්. බලය බිඳුනනේ ඉවරයි. එතකොට එයා ඒවලට ගරු කරන්න ඕන. ස්ටොප් එකක් ආවොත් වමට දකුණට දෙපැත්තටම දෙන්න ඕනේ. ධාරපශදෙන්ස එකක් ආවොත් වමට දකුණට දෙපැත්තටම දෙන්න ඕනේ. එහෙම එකක් ආවේ නැත්තම් ඒත් නීතියෙන් එයා දකුණට විතරක් ඉඩ දෙන්න ඕනේ. තේරුණාද? දැන් මෙතන මේ සංඥාවෙන් පස්සේ ධාරපශදෙන්ස ස්ටොප් මුකුත් නැහැ. එහෙම මුකුත් නැහැ කියලා පාරෙන් නටනට ගිහින් හරියනවද? අපිට තාම දිරිත් ප්‍රශදෙන්ස කියලා නැහැ. මේ සංඥාවෙන් පස්සේ දකුණට ඉඩ දෙන්න ඕන. ධාරපශදෙන්ස එකක් ස්ටොප් එකක් හම්බෙනකම්. එච්චරයි කතාව. තේරුණාද? එතකොට දැන් මම තා ප්‍රශ්නයක් අහනවා. ඔබට කල්පනා කරලා උත්තරයක් දෙන්න. දැන් දිරිත් ප්‍රශදෙන්ස ගැන අපි කතා කරානේ. දිරිත් ප්‍රශදෙන්ස බෝඩ් එකයි මේ ෆීනේ දිරිත් ප්‍රශදෙන්ස බෝඩ් එකයි දෙක මැද්දට එන්නේ මේ දෙක මැද්දට එන්නේ එක ධාරපශදෙන්ස සංඥා පූර්වද දෙක ස්ටොප් සංඥා පූර්වද? ආයත් මං කියනවා දිරිත් ප්‍රශදෙන්ස සංඥා පූර්වයි ෆීනේ දිරිත් ප්‍රශදෙන්ස සංඥා පූර්වයි දෙක මැද්දට ආවොත් එන්නේ එක ධාරපශදෙන්ස සංඥා පූර්වද දෙක ස්ටොප් සංඥා පූර්වද? දෙකෙන් එකක්වත් එන්න බෑ. දෙකෙන් එකක්වත් එන්නේ නැහැ. එන්න බෑ. එන්න බෑ. දැන් ධාරපශදෙන්ස හරි දිරිත් ප්‍රශදෙන්ස හරි එකක් මේ කියන්නේ ධාරපශදෙන්ස හරි ස්ටොප් එක හරි දෙකෙන් එකක්වත් එන්න බෑ මේ මැද්දට. ඇයි එන්න බැරි? එයාට දිරිත් ප්‍රශදෙන්සනේ. මේක එනවා නම් එන්නේ ෆීන එකෙන් පස්සේ. ෆීන එකෙන් පස්සේ එන්න ඕන. නියෝගයේ උසාවි නියෝග, විශ්වාස භංග, පෙත්සන් ඔක්කොම එන්න ඕන ජනාධිපතිවරණයෙන් පෙරදුනාට පස්සේ. ජනාධිපති වෙලා ඉද්දී ඒව එනවද? ඉරලා විසික් කරලා ගෙනාපු එකම මරලා දානවා. එයාට බලය තියෙනවා. එයාට දිරිත් ප්‍රශදෙන්ස. දිරිත් ප්‍රශදෙන්ස එක ඉවර වුණාට පස්සේ තමයි ඒව එන්නේ. මතක තියාගන්න දිරිත් ප්‍රශදෙන්ස සංඥා පූර්ව සීන එක හම්බෙනකන් ඒ අතරතුර මේ මුකුත් එන්නේ නැහැ. තේරුණාද? එන්නේ ෆීන එකෙන් පස්සේ. බලය නැති වුණාට පස්සේ. පැහැදිලිද? හොඳයි. දිරිත් ප්‍රශදෙන්ස දේස්ත්‍ර එනවනේ සර්. දිරිත් ප්‍රශදෙන්ස දේස්ත්‍ර. එහෙමද? නෑ. ධාරපශදෙන්ස දේස්ත්‍ර නෑ. ඒක එන්නේත් නෑ. නෑ. මෙයාට දිරිත් ප්‍රශදෙන්ස. එච්චරයි කතාව. ප්‍රමුඛත්වයේ තියෙනවා එච්චරයි. è un segnale è un segnale di precedenza, prescrizione, indica la fine, අවසන්. ප්‍රශදෙන්සක අවසන්. di una strada urbana, නගරයේ තුල පාරක් හෝ නගරයෙන් පිටත පාරක් හෝ දැන් සෙල්ලම් ඉවරයි.
ඉන්කුයි වෙහිකලි යන්න ද්විත්ව ප්‍රශදෙන්සා. ද්විත්ව ප්‍රශදෙන්සා තියෙන වාහනවලට ඉවරයි ෆීනේ. Quindi dopo il segnale මේ සංඥාවට පස්සේ bisogna di norma නීතියට අනුව අවශ්‍යයි dare precedenza ai veicoli provenienti da destra. දකුණෙන් එන වාහනවලට ඉඩ දෙන්න ඕන. A meno che vi sia un segnale dare precedenza o fermarsi e dare precedenza හෙවත් stop. stop හෝ dare precedenza සංඥාවක් නැත්නම් දකුණට ඉඩ දෙන්න ඕන. පැහැදිලිද? දකුණට ඉඩ දෙන්න ඕන. Che impongono Polombono la precedenza anche a sinistra. Dare precedenza stop આવොත් වමටත් ඉඩ දෙන්න කියලා පොළඹවනවා. ඒවා එන්න කලින් දකුණට දෙන්න ඕන. ඒවා આવොත් වමටත් දෙන්න. ඒ කියන්නේ දකුණට වගේම වමටත් දෙන්න. Il segnale ci indica di procedere කියන්නේ ඉදිරියට ගමන් කරන්න මේ සංඥාව තිබුණාම දැන් මේ සංඥාව තිබිලා ඉදිරියට ගමන් කරන්න හරි බයෙන්. ඇයි ඉදිරියට ප්‍රොසෙස් ඉවරයිනේ. maggiore prudenza වැඩි සැලකිලිමත් භාවයකින් යන්න ඕන. මොකද ඉදිරියට ප්‍රොසෙස් ඉවරයි. මේ සංඥාව ආවට පස්සේ වල බය වෙන්න ඕන. පරිස්සමෙන් යන්න ඕන. perché non si ha più ඔයාට තවදුරටත් නැහැ diritto di precedenza. ඒ නිසා ඔයා maggiore prudenza එකෙන් යන්න ඕන. Non è vero ඇත්ත නෙමෙයි che obbliga ad arrestarsi all'incrocio. incrocio එකේ අනිවාර්යෙන් නවත්තන්න ඕනේද? දැන් මේ සංඥාපුරු ආවට පස්සේ incrocio එකේ අනිවාර්යෙන් නවත්තන්න ඕනේද? ඒකත් හොඳ ප්‍රශ්නයක්. කියමු බලන්න. නැහැ. ඇයි නැහැ කියන්නේ? ඇයි නැහැ කියන්නේ? ස්ටොප් ආවොත් විතරයි. ඒකත් හරි. ස්ටොප් ආවොත් විතරයි. හරියට හරි. අනිත් එක තමයි තව එකක් මම කියන්නම්. දකුණෙන් වාහන ආවොත් විතරයි. මේ සංඥා පූර්වට පස්සේ ඉන්ක්‍රෝච් එකක් ආවොත් නවත්තන්නේ ස්ටොප් නැත්තම් නවත්තන්නේ නැහැ. ඒක හරි. අනිත් එක තමයි දකුණෙන් වාහන ආවොත් විතරයි නවත්තන්නේ. වමෙන් ආවොත් සත පහකට ගණන් ගන්නෑ. ඇයි අපි ඉඳ දෙන්නේ දකුණට විතරයි? dare precedenza stop නැත්තම්. එරනද? හරි. වාහන නැත්තම් යන්නත් පුළුවන්. ඒකත් හරි. pronuncia che fine obbligo di precedenza precedentemente imposto. අවසන් fine obbligo precedentemente imposto. obbligo සංඥාවද අවසන් වෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ ගොඩක් අය වරද්දනවා. මේක දීලා අහනවා අවසන් උනේ obbligo සංඥාවද? fine del obbligo. precedentemente imposto. precedentemente කියන්නේ කලින් imposto වෙලා තිබ්බ obbligo සංඥාවේ අවසානයේද? නෑ, obbligo සංඥාවේ අවසානයේ නෙමෙයිනේ, precedenza සංඥාවේ අවසානය. ගොඩක් අය මෙතන වරද්ද ගන්නවා. මේගොල්ලෝ මේ precedentemente කියන එක හිතන්නේ precedenza කියලා. precedenza නෙමෙයි precedentemente කියන්නේ. precedentemente කියන්නේ කලින් කියන අදහස. කලින්. precedentemente successivo. precedentemente imposto කලින් සටහන් වෙලා තිබුණු obbligo සංඥාවේ අවසානයේද? නෑ. කලින් සටහන් වෙලා තිබුණු precedenza සංඥාවේ අවසානය. හරි? diritto di precedenza non è un segnale obbligo. diritto di precedenza che obbligo සංඥාවක් නෙමෙයි. o che pronuncia sempre හැම වෙලේම incrocio con precedenza a destra. මෙතන හැම වෙලේම precedenza a destra. දකුණට ඉඩ දෙන්න ඕනද හැම වෙලේම? නෑ. ඇයි? dare precedenza ආවොත් වමටත් දෙන්න එපා. stop ආවොත් වමටත් දෙන්න එපා. ඒ නිසා මෙතන කියන්නේ නැහැ මේ සංඥාවෙන් හැම වෙලේම දකුණට ඉඩ දෙන්න කියලා. හැම වෙලේම දකුණට ඉඩ දෙන්නේ නැහැ. dare precedenza නැත්තම් තමයි දකුණට ඉඩ දෙන්නේ. stop නැත්තම් තමයි දකුණට ඉඩ දෙන්නේ. dare precedenza හෝ stop ආවොත් එන්න පුළුවන් වමටත් දෙන්න ඕන. දකුණටත් දෙන්න ඕන. කල්පනා කරලා උත්තර ලියන්න ඕනේ ආ. තේරුණාද? කල්පනා කරන්න හැබැයි වැඩි හිතන්න එපා. ඔයක් හරි මගෙන් අහලා තිබ්බ මේ මේනෝ කියන එකනේ. මේනෝ කියන්නේ නැත්තම්. නැත්තම් කියලා කියනවා, අඩුවෙන් කියලා කියනවා, වෙන්නේ නැත්තම් කියලා කියනවා.
meno. Meno che vi sia un segnale d'area precedenza, fermarsi e dare precedenza. Stoppò dare precedenza නැතිනම් ඔයා දකුණට දෙන්න ඕනේ. ඒකයි අර්ථය. ඔව් එහෙම නැත්තම් කියලා කියනවා. නැත්තම් අඩුවෙන් කියලා කියනවා. මේනෝ කියන්නේ අඩුවෙන්. එහෙමත් කියනවා. almeno meno. almeno meno එහෙමත් වෙනවා. ඒවා මම කියලා දෙන්නම් ඉස්සරහට ඒ වචන තියෙනවා. හරිනේ? තේරුණාද? අවුලක් නැද්ද? පැහැදිලිද? ප්‍රශ්නයක් මොකක්ද තියෙනවද? හරි. ඔන්න දැන් අපි කතා කරන්න ගන්නවා අද සාකච්ඡා කරන්න තියෙන අන්තිම සංඥා පුරු දෙක. මේක තමයි පට්ට වැදගත් ආගමෙන්ට් අනුමාත්‍රිකා දෙක. හරි. හොඳට අහගන්න මම මේ කියන එක. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක තේරෙන්නේ. හොඳට අහගන්න මම මේ කියන එක. ඉස්සෙල්ලාම අපි පටන් ගමු. මොකෙන්ද පටන් ගන්නෙ? ඔයාලට පේනද මේ රූප සටහන? මේ රූප සටහනේ දැන් මේ බලන්න හොඳට මේ රූප සටහනේ හරිද? හොඳට අහගන්න. හොඳට අහගන්න මේක අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. හොඳට අහගන්න. මේ රූප සටහනේ මේ පාර ඇවිල්ලා දොප්පියෝ සෙන්ස පාරක්. මෙහෙන් වාහන යනවා. මෙහෙන් වාහන එනවා. මෙහෙන් වාහන එනවා. මෙහෙන් වාහන යනවා. මේ යන කට්ටියට මොකද මේ වෙලා තියෙන්නේ? යන කට්ටියට මොකද මෙතන වෙලා තියෙන්නේ? පාර පටු වෙලා. පාර පටු වෙලා. දැන් මේ යන කට්ටියට ඒක ප්‍රශ්නයක් නෙමෙයිද? ඒගොල්ලෝ කොහොමද යන්නේ? ඒගොල්ලෝ කොහොමද යන්නේ? ඒගොල්ලන්ට උඩින් පැනයි යන්න බෑනේ. එතකොට ඒගොල්ලෝ කරන්නේ අර එන පැත්තේ කට්ටියගෙන් පොඩි කෑල්ලක් හොරා කනවා. පොඩි කෑල්ලක් හොරෙන් ගන්න ඕන. හැබැයි ඒක එයාලට අයිති පැත්ත නෙමෙයි, විරුද්ධ පැත්තේ කට්ටියට අයිති කොටසක්. තේරුණාද? මං කියන එක හොඳට අහගන්න. එක වචනයක්වත් මිස් කරගන්න එපා මගේ කටින් පිට වෙන. හොඳට අහගන්න කියන දේවල්. එතකොට මේ පැත්තෙන් එන වාහන වලට අදාළ පැත්තෙන් පොඩි කෑල්ලක් අපි හොරෙන් ගන්න ඕන. නැත්තම් අපිට යන්න හම්බෙන්නේ නැහැ. නමුත් අපි දැන් අනුන්ගේ පැත්තකටනේ යන්න හදන්නේ. අනුන්ගේ දෙයක්නේ ගන්න හදන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට මූලිකත්වය දෙන එක හොඳද නැද්ද? සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ ඉස්කෝලේ මමත් ඉස්කෝලේ ගිහින් දෙනවා ලංකාවේ. අපේ එකෙක් හිටියා මේ චයිනීස් එකේ හිටපු එකෙක්. එයා චයිනීස් එකක් තිබුණා ඒගොල්ලන්ගේ අයියට. හරිද? ඉතින් මෑන් ඉන්ටිවල් එකට දවල්ට කන්න ගේන බත් එක රයිස් එකක් ගේන්නේ. මොකද උන්ට චයිනීස් එකක් තියෙනවා ලංකාවේ. ඉතින් චයිනීස් එකේ බත් එකක් ගේනවා ෆුල් එකක්. ඉතින් පන්ති ඔක්කොම එතනට වට වෙනවා. ඉඳලා හිටලා මෑන් චයිනීස් බත් එකට බිත්තරයක් බැදගෙන ගේනවා. හරිද? ඉතින් දැන් අපි එහෙම ඉතින් අනුන්ගේ කෑම එක කනවා තමයි ගිහිල්ලා. බත් එකක් දිගටම ගමන් කාබාතිනිය කරනවා තමයි. හැබැයි ඉතින් බිත්තරේ කන කැත වැඩේ කරන්නේ. බත් එක අරපු ගමන් බග් ගාලා අරගෙන බිත්තරේ කටේ දාගන්නේ සිරිත නෑ අපේ. අපි බිත්තරේ අනිවාර්යෙන් බත් එක ගෙනාපු අයිතිකාරයට තියෙනවා. සහ අපේ හොඳ පුරුද්දක් තිබුණා 10-15 දෙනෙක් බත් එකට වට වුණත් ගෙනාපු එකාට බත් කටක් තියලා තමයි අපි යන්නේ. ඔක්කොම හොරගෙන කෑවේ නෑ. ඒක අපේ සෙට් එකේ තිබුණු හොඳ ගති ගුණයක්. අපි අනුන්ගේ කෑම එකක් දිගටම ගමන් ගිහිල්ලා කනවා. අත දාගෙන කනවා. හරිද? කාලා 10-15 දෙනෙක් කෑවත් බත් එක ගෙනාපු එකට කන්න හම්බෙන්නේ නෑනේ. උට චුට්ටක් කටක් හරි ඉතුරු කරනවා හැමෝම එකතු වෙලා. ඒ අන්තිම ටික කන්නේ නෑ. උට තියලා අපි යනවා ඊට පස්සේ. කොච්චර උනත් ඒ පුරුද්ද තිබුණා. මොකද උගේනේ බත් එක අනුත් එක කියන්නේ. දැන් මෙතනත් අපි අනිත් අයගේ පැත්තට යනකොට අපි ඒ කෙලෙහි ගුණ තියෙන්න ඕන. අපි ඒගොල්ලන්ට කරදරයක් වෙන්නේ නැතිව යන්න ඕන. එහෙනම් අපි හොරෙන් බලන්න ඕන ඒ පැත්තෙන් වාහන එනවද නැද්ද කියලා.
ඒ පැත්තෙන් වාහන එන්නේ නැත්තම් අපි දාගෙන යන්න ඕන. එනවනම් අපි නතර වෙලා ඉන්න ඕන. ඔයාලා එකඟයිද ඒකට? කරදරයක් වෙන්න හොඳ නැහැ. මොකද අපි ගන්න එයාලගේ පැත්තෙන්නේ. පාර ගන්නේ. හරි. ඉතින් අපිට මේ සංඥාපූර්වකුත් ඒ මදිවට දීලා තියෙනවා. මේ සංඥාපූර්වයෙන් කියන්නේ ඒ දෙයමයි. රතු පාට සංඥාපූර්ව මේකෙන් කියන්නේ උඹලා අනිත් පැත්තේ කට්ටියගේ දේවල් ප්‍රයෝජනට ගත්තට කමන්නේ උන්ට ප්‍රමුඛත්වයේ දීලා ඉඳහල්ලා. ඒ කියන්නේ අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන විරුද්ධ පැත්තෙන් එන කට්ටියට. ඊ ප්‍රමුඛත්වයේ දීලා තමයි අපි ඒ පැත්තෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. ඒතර මේ සංඥාවෙන් කියන්නේ මොකද්ද? දාරේ පශදෙන්ස. ප්‍රමුඛත්වයේ දෙන්න සෙන්සි උනිෂි අල්ටර්නාටි. අනිත් අය පැත්තෙන් එන අයට. සෙන්සි උනිෂි අල්ටර්නාටි කියන එකේ මම පැහැදිලි කරලා දෙන්නම් වෙලාවක ඒ වචනේ තේරුම. දැනට අයිඩියා එක ගන්නකො. අනිත් අයට එන පැත්තෙන් දාරේ පශදෙන්ස එක දීලා මෙතනින් යන්න. එතකොට දැන් එහා පැත්තෙන් එන කට්ටියට දැන් එහා පැත්තේ එන කට්ටියට මේ සීන් එක පේනවා. එහා පැත්තේ එන කට්ටියට මේ සීන් එක පේනවා. නමුත් එයාලා මේක ගැන වැඩි උනන්දු වෙන්නේ නැහැ. මොකද එයාලගේ පාරට මොකුත් නැහැ. මේ තියෙන එහා පැත්තේ එන කට්ටියගේ view එක. මේ තියෙන එහා පැත්තේ එන කට්ටිය. මේ මෙතන තමයි අපි ඉන්නේ. මේ අපේ වාහනේ මෙතන මේ. ඉස්සෙල්ලා. මේ දැන් මේ පැත්තෙන් එන කට්ටියට ප්‍රශ්නයක් නැහැනේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒගොල්ලන්ට තියෙනවා මේ බෝඩ් එක. ඒගොල්ලන්ට කියනවා නිල් පාට බෝඩ් එක. ඒගොල්ලන්ට කියනවා ඉස්සරහා පාර පටු වෙලා තියෙන්නේ. එහා පැත්තෙන් එනෝ උඹලගේ පැත්තෙන් කෑල්ලක් ගන්න try කරනවා. හැබැයි ඕගොල්ලන්ට දිරිත්තදි ප්‍රශදෙන්ස. ඕගොල්ලෝ බය වෙන්න එපා. ඔයාලගේ පාරේ පටු වෙලා නැහැනේ. තේරෙනවද? ඔයාලා කෙලින් යන්න. හැබැයි දිරිත්තදි ප්‍රශදෙන්ස තියෙනවා ඕගොල්ලන්ට. නමුත් කොන් කවුතේලා පරිස්සමෙන් යන්න. දැන් මං කියවනේ පාඩම පටන් ගද්දිම දිරිත්තදි ප්‍රශදෙන්ස තිබුණත් ඔළුව ඉදිමෝගෙන යන්න බෑනේ. දිරිත්තදි ප්‍රශදෙන්ස තිබුණත් අපි පරිස්සමෙන් කොන් කවුතේලා කොන් ප්‍රුදෙන්ස යන්න ඕන. කවුතේලා කියන්නේ ප්‍රුදෙන්ස කියන්නේ සමාන අර්ථ. මෙයාට තියෙන නිල් පාට එක. මොකද මෙයාලගේ පැත්තේ කිසි ප්‍රශ්නයක් නැහැ. පාර පොටු වෙලා නැහැ. බබා වගේ ගිය හැකි. නමුත් කියනවා පරිස්සමෙන් යන්න දිරිත්තදි ප්‍රශදෙන්ස තියෙනවා. නමුත් කවුතේලකින් යන්න. එතකොට මෙයා දැනුවත්. මේ පැත්තෙන් එන අය දැනුවත්. පාර පොටු වෙලා තියෙන්නේ. උන් අපිට ඉඩ දෙනවා. නමුත් අපි කවුතේලකින් යන්න ඕන. කියලා බෝඩ් එක ගහලා තියෙනවා. අනිත් පැත්තේ කට්ටියට තිබ්බේ ලවුම් සංඥාපූර්ව විරුද්ධ පැත්තෙන් සහාය ගන්නවා නම් ඉස්සෙල්ලා ප්‍රමුඛතාවය දීලා සහාය ගන්න. තේරුම් නැති අය ඉන්නවද? ඉන්කොරස්පොන්ඩන්ස් තමයි බෝඩ් එක තියෙන්නේ. ඒ තියෙන තැනමයි තියෙන්නේ. තේරුම් නැති අය ඉන්නවද? දැන් මම කියපු කතාව. තේරුම් නැති අය ඉන්නවද? දැන් මම කියපු සංඥාපූර්වයෙන් වෙන දේවල් දෙක තේරුම් නැති අය ඉන්නවද? නැහැ. තේරුණා? හරි. හොඳයි. ඉවර නෑ. ඉවර නෑ තව තියෙනවා. හරි. ඕකේ. දැන් පාරක හොඳට අහගන්න දැන් දෙවෙනි අදියර දෙවෙනි ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක තේරුණානේ? හරි. පාරක සාමාන්‍යයෙන් විධානය දෙන දෙන්නෙක් ඉන්නවා. විධානය දෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි කවුද? පොලිසියෙන්. එක්කෙනෙක් තමයි පොලිසියෙන්. පොලිසියෙන්. හරිද? එක්කෙනෙක් පොලිසියෙන්. පොලිසියෙන්. එයා ජීවමාන පුද්ගලයෙක්. එයා ජීවමාන පුද්ගලයෙක් පොලිස් මහත්තයා. හරිද? පොලිස් මහත්තයා ජීවමාන පුද්ගලයෙක්. එයා පාර හසුරවනවා, රෙගුලාරි කරනවා. අනිත් එක තමයි පාර හසුරවන තවත් එකක් තමයි මොකද්ද? සෙමාෆොරෝ එක. සෙමාෆොරෝ එක. සෙමාෆොරෝ එකත් පාර හසුරවනවා. සෙමාෆොරෝ එකත් පාර හසුරවනවා. හරිද?
පාර හසුරවන තව එකක් තමයි සංඥා බෝඩ් එක. කර්තෙල්ලි. හරියට හරි. කර්තෙල්ලි. සෙඤ්ඤාලි. බෝඩ්. හරි. හොඳයි. එතකොට මෙතනින් බුද්ධිය තියෙන්නේ කාටද? මෙතනින් බුද්ධිය තියෙන්නේ කාටද? පාරේ ස්වභාවය දැකලා මොලේ විඥාණය පාවිච්චි කරලා විසඳන්නේ කවුද? පොලිස් මහත්තයා. අජෙන්තේ. එහෙනම් එයාට අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන. එයාව මං සමාන කරනවා තාත්තට. පවුලේ තාත්තා. හරි. එතනින් එහාට ගියාම මේ දෙකෙන් බලනකොට වැඩිපුර මේ දෙන්නගෙන් හරියටම ඒ අවස්ථාවේ පාලනය කරන්නේ කවුද? සෙමාෆොර එකද සංඥාව? සෙමාෆොර එක. මොකද සෙමාෆොර එක යන්න උනහම කොළපත්තු වෙනවා, ඉන්න උනහම රතුපත්තු වෙනවා. එයා එතන සංඥාවට වඩා වැඩිපුර දෙයක් කරනවා. ඒ නිසා සෙමාෆොර එක තමයි දෙවෙනි තැන ගන්න. මම එයාව සමාන කරනවා අම්මට. තුන්වෙනි තැන සංඥා පූර්ව වලට. මොකද එයාලට වෙනස් වෙන්න බෑනේ. දැන් සෙමාෆොර එක රතු වෙනවා, කොළ වෙනවා, වෙනස් වෙනවා. සංඥා බෝඩ් එක වෙනස් වෙන්නේ නෑනේ. මොකද උදේට වෙන එකක් ගහලා රැයට ඇවිල්ලා වෙන එකක් ගහන්නද? බෝඩ් එක මාරු වෙනවද? නෑනේ. ඒ නිසා මම මෙයාව සමාන කරනවා අක්කට හරි අයියට හරි. අපි අයියව ගන්නෑ, අක්කව ගමු. ගෙදර පවුලේ. මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා ඉන්නවා මෙතන. මේ ඉන්නේ ඔයා. හරි, මේ ඉන්නේ ඔයා. ඔයාලගේ පවුලේ ඔයා කවුරු කියන දේද අහන්නේ? තාත්තා කියන දේද, අම්මා කියන දේද, අක්කා කියන දේද? තාත්තා කියන දේනේ. තාත්තා කියන දේ අහන්න ඕන. ගෙදර අම්මා ඉන්නවා. අක්කත් ඉන්නවා. නමුත් ඔයා අහන්නේ කවුරු කියන දේද? තාත්තා කියන දේ. තාත්තා තමයි තීරණ ගන්නේ. අම්මා හිටියත්, අක්කා හිටියත් තාත්තා කියන දේ තමයි පවුලේ කට්ටිය කරන්නේ. තාත්තා රට යනවා. තාත්තා ඉතාලි යනවා. තාත්තා ඉතාලි ගිහිල්ලා. තාත්තා ඉතාලියේ ඉන්නේ. දැන් පවුලේ ඉන්නේ අම්මයි අක්කයි ඔයයි. කවුරු කියන දේද අහන්නේ? අම්මා කියන දේ දැන් අහන්නේ. අම්මා කියන. තාත්තා ෆැමිලියාර් දාලා අම්මවත් ගන්නවා. දැන් ගෙදර ඉන්නේ ඔයයි අක්කයි විතරයි. දැන් ඔයා කවුරු කියන දේද අහන්නේ? එතකොට අක්කා කියන දේ අහන්නේ. අක්කා ටිකක් පණ්ඩිතයි තමයි. නමුත් අක්කා කියන දේ අහන් ඉන්න වෙනවා. තේරුණාද? පාරෙත් ඔහොමයි. සංඥා පූර්වෙන් මොන මගුල කිව්වත් සෙමාෆොර එකෙන් දෙයක් කියනවා නම් අපි ඒක තමයි පිළිගන්නේ. සංඥා පූර්වයි සෙමාෆොර එකයි අජෙන්ත කෙනෙකුයි තුන්දෙනෙක්ම හිටියොත්, තුන්දෙනා තුන් විදියට දේවල් කිව්වොත්, උදාහරණයක් වශයෙන් අජෙන්ත කියනවා යන්න කියලා. සෙමාෆොර එකේ රතු වැටිලා. මොකද එයා කරන්නේ? යනවා. සරලයි. සෙමාෆොර එකේ රතු වැටිලා. බෝඩ් එකේ ප්‍රෂදෙන්ස එක දෙන්න කියලා දාලා ධාරපෂදෙන්ස කියලා. ධාරපෂදෙන්ස කියලා වැටිලා බෝඩ් එක. සෙමාෆොර එකේ රතු වැටිලා. අජෙන්ත කියනවා පස්සාරේ වෙන්න කියලා. පස්සාරේ වෙන්න කියන්නේ යන්න කියන අදහස. ඔයා කියනනේ අනේ අජෙන්තේ මට යන්න බෑ. සෙමාෆොර එකේ රතු. බෝඩ් එකේ ධාරපෂදෙන්ස. මට නම් යන්න බෑ කියලා කියනවද අජෙන්ත යන්න කියලා කිව්වොත්? නෑනේ. දෙයිවන් අත පුරවලා. අජෙන්ත කියනවා යන්න. එහෙනම් අපි අජෙන්ත කියන දේ අහන්න. ඕක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. සෙමාෆොර එකේ කොළ පාට පත්තු වෙලා. ප්‍රෂදෙන්ස දිරිත්තු දිපෂදෙන්ස බෝඩ් එක. නමුත් අජෙන්ත කියනවා නතර වෙන්න. අපිට යන්න පුළුවන්ද? බෑ. අපි නතර වෙන්න ඕනේ. අජෙන්තේ හනිමූන් ගිහිල්ලා. එදා අජෙන්තගේ වෙඩින් එක. අජන්තගේ නෙමෙයි අජෙන්ත නිලධාරියා නෑ. නිලධාරියා හනිමූන් ගිහිල්ලා. හරිද?
එයා හනිමුන් ගිහිල්ලා. එයාටත් වැඩ තියෙනවනේ කරන්න. දැන් තියෙන්නේ මේ දෙක විතරයි. එතකොට බෝඩ් එකේ තියෙන්නේ ධාරපශදෙන්ස කියලා. කලර් ලයිට් එකේ වැටෙනවා කොළ පාට. කලර් ලයිට් එකේ වැටෙනවා කොළ පාට. බෝඩ් එකේ තියෙන්නේ ධාරපශදෙන්ස කියලා. ප්‍රමුඛත්වය දෙන්න කියලා. කලර් ලයිට් එකේ කොළ පාට වැටෙනවා. ඔයා මොකද කරන්නේ? යනවද ඉන්නවද? ප්‍රමුඛත්වය දෙනවද? නැත්තම් යනවද? යනවා. මොකද කලර් ලයිට් එක තමයි අපි අහන්නේ. බෝඩ් එකේ මොන මගුල තිබ්බත් අපිට වැඩන්නේ. ඒ වගේමයි ඒක අනිත් පැත්තත්. මේකේ දිරිත්‍ති පශදෙන්ස බෝඩ් එකේ. නමුත් කලර් ලයිට් එකේ රතු පාට. ඔයා මොකද කරන්නේ? ඔයා නවතිනවා. දැන් මේක කියන්න බලන්න. මේකට කල්පනා කරලා උත්තරයක් දෙන්න. හරි? කල්පනා කරලා උත්තරයක් දෙන්න නම් මේ මං අහන එකට. බෝඩ් එකේ තියෙන්නේ ධාරපශදෙන්ස ප්‍රමුඛත්වය දෙන්න කියලා. ධාරපශදෙන්ස ප්‍රමුඛත්වය දෙන්න. කලර් ලයිට් එකේ කහපාට ආලෝකය නිවි නිවි දැල් වෙනවා. කහපාට ආලෝකය නිවි නිවි දැල් වෙනවා කියන එකේ තේරුම මොකක්ද? එතකොට මොකද ඔයා කරන්නේ? බෝඩ් එක ධාරපශදෙන්ස. කලර් ලයිට් එක කහපාට ආලෝකයෙන් ලම්පෙක් ජාර වෙනවා. ඒ කියන්නේ සෙමාෆොර එක වැඩ කරන්නේ ඕෆ් කරලා. කහපාට ආලෝකයේ නිවි නිවි දැල් වෙනවා කියන්නේ සෙමාෆොර එක වැඩ කරන්නේ නැහැ. out of order. ගුවස්තෝ. එතකොට බෝඩ් එකේ ධාරපශදෙන්ස එක පිළිපදිනවා ඔයා. මොකද සෙමාෆොර එක හනිමූන් යන්නේ නැහැ. සෙමාෆොර එක හනිමූන් යනවද? අරයා හනිමූන් ගියාට මෙයාට හනිමූන් යන්න බෑනේ. මෙයාගේ වැඩ කරන්නේ නැති එක පෙන්වන්නේ කහපාට ආලෝකයේ නිවි නිවි දැල්විලා. එතකොට අපි පිළිපදින්නේ පශදෙන්ස සංඥා පූර්ව. ඒ කියන්නේ තියෙන බෝඩ් එක. දැන් මොකද කියන්නේ? තේරුණාද නැද්ද දෙවෙනි ස්ටෙප් එක? වාහන නැත්තම් දෙස්ත්‍ර සිනිස්ත්‍ර බලලා යනවා. සංඥා පූර්ව අනුව කටයුතු කරනවා. ඔව් එහෙම හරි. අපි කියමුකෝ සරල අදහස සංඥා පූර්වට කටයුතු කරනවා. දැන් මොකද කියන්නේ? දෙවෙනි එක තේරුණා දෙවෙනි ස්ටෙප් එක. දැන් මම ඔය ඔක්කොම එකතු කරනවා එකට. දැන් මම අහන්නේ පිළිවෙලින්. තේරුණාද? හරි. තේරුණ නැත්තම් මගෙන් අහන්න ඕනේ. හරි. දැන් මම ඔයාලට කියනවා මෙහෙම කතාවක්. අන්තිම කැල්ලා මේ අන්තිම ස්ටෙප් එක. මේක පොඩ්ඩක් ඉතාලි වලට බරයි. හරි? Abbiamo la precedenza. Abbiamo la precedenza. මොකක්ද ඒකේ තේරුම? Abbiamo කියන්නේ අපිට තියෙනවා. අපිට තියෙනවා. අපිට තියෙනවා. මොකද්ද? ප්‍රමුඛත්වය. මම මේ මවුස් එකෙන් ලියන්නේ ඒ නිසා අකුරු ලියන්න අමාරුයි. හරි මවුස් එකෙන් මම මේ ලියන්නේ ඒ නිසා ගණන් ගන්න එපා. ප්‍රමුඛත්වය. ඔයාලට තේරෙනවනේ මම ලියන එක නේද? හරි. අපිට තියෙනවා ප්‍රමුඛත්වය. Abbiamo la precedenza. පොලිස් නිලධාරියා කියනවා නවතින්න කියලා. පොලිස් නිලධාරියා කියනවා fermare වෙන්න කියලා. fermarsi. පොලිස් නිලධාරියා කියනවා fermarsi. Abbiamo la precedenza එතකොට. නෑ. පොලිස් නිලධාරියා නවතිනු කිව්වොත් අපි නවතින්න ඕන. Abbiamo la precedenza නෙමෙයි එතකොට. එතකොට කියන්නේ අපි dobbiamo dare la precedenza. Dobbiamo කියන්නේ මොකද්ද? යුතුයි. Dobbiamo කියන්නේ යුතුයි. ප්‍රමුඛත්වය දෙන්න ඕන. ප්‍රමුඛත්වය දිය යුතුයි සිංහලෙන් කිව්වොත්. Dobbiamo කියන්නේ යුතුයි ප්‍රමුඛත්වය දීම. ප්‍රමුඛත්වය දී යුතුයි. එතකොට දැන් ඔයාලා හිතන්න ඕන දැන් මේ දෙක තේරුම් ගන්න ඕන. Abbiamo la precedenza කියන්නේ අපිට ප්‍රමුඛත්වය තියෙනවා.
dobbiamo dare precedenza කියන්නේ ප්‍රමුඛත්වය දෙන්න ඕන. දිය යුතුයි. හරිද? හරි. දැන් ඔයාලා මේකෙන් ආද ඩීද අභ්‍යාම නම් ඒ අකුරත් ඩී නම් ඩී අකුරත් dobbiamo dare precedenza නම් ඩී අකුරත් කියලා උත්තර දෙන්න මට පුළුවන් අය. පොලිස් නිලධාරියා කියනවා පස්සාර වෙන්න කියලා. මොකද වෙන්නේ? පොලිස් නිලධාරියා යන්න කියනවා. එතකොට අභ්‍යාමල ප්‍රශදෙන්සද අපිට ප්‍රමුඛත්වයේ තියෙනවද? අපි දෙන්න ඕනේද? දෙක නෙමෙයි. දෙක කියන්නේ මේක එක මේක දෙක. හරි එකත් කවන්නේ. අභ්‍යාමල ප්‍රශදෙන්ස. පොලිස් නිලධාරියා යන්න කියන්නේ අපිට ප්‍රමුඛත්වයේ තියෙන නිසානේ. දැන් අපි ප්‍රමුඛත්වයේ දෙන්න නම් ඕන නම් අපි නවතින්න එපා. දැන් අපි පාරක යනවා. ප්‍රමුඛත්වයේ දෙන්න ඕන නම් අපි නවතින්න එපානේ. අපි නවතිනවා කියන්නේ ප්‍රමුඛත්වය අපි දෙනවා කියන අදහස. අභ්‍යාමල ප්‍රශදෙන්ස කියන්නේ අපිට තියෙනවා අපි තමයි යන්නේ. අපිට තමයි ප්‍රමුඛත්වය. සෙමාෆෝර් එකේ රතු වැටෙනවා රොස්සෝ. සෙමාෆෝර් එකේ රොස්සෝ. අභ්‍යාමල ප්‍රශදෙන්සද dobbiamo dare precedenza. dobbiamo dare precedenza. අජෙන්ට් කියනවා ෆෙර්මාර්සි වෙන්න කියලා. නතර වෙන්න කියලා ෆෙර්මාර්සි. සෙමාෆෝර් එකේ වර්දේ. අජෙන්ට් කියනවා නතර වෙන්න කියලා ෆෙර්මාර්සි සෙමාෆෝර් එකේ වර්දේ. පටල ගත්තා. කල්පනා කරලා උත්තර දෙන්න. පටල ගන්න එපා. අජෙන්ට් කියනවා ෆෙර්මාර්සි. දැන් අපි කවුරු කියන දේද අහන්නේ? අජෙන්ට් කියන දේ සෙමාෆෝර් එක කනට ගන්න එපා. අජෙන්ට් ඉන්නවනේ සෙමාෆෝර් එක කනට ගන්න එපා. ආයෙත් එකක් අහනවා. ආයෙත් එකක්. හරි. තේරුණා? සෙමාෆෝර් එකේ වර්දේ. හරිද? අජෙන්ට් කියනවා පස්සාර වෙන්න කියලා. මොකද්ද? ආයෙත් දෙක නෙමෙයි එක උත්තරේ. අජෙන්ට් පස්සාර වෙන්න කියනවා නම් අභ්‍යාමල ප්‍රශදෙන්ස. එච්චරයි. වර්ද කතාව අහන්න එපා. සෙමාෆෝර් එක වැඩක් නෑනේ. අපි අහන්නේ අජෙන්ට් කියන දේනේ. හරි. අජෙන්ට් කියනවා නවතින්න කියලා. සෙමාෆෝර් එකේ රොස්සෝ. මොකද්ද? dobbiamo dare precedenza දෙක. නියමයි. දැන් ඕගොල්ලන්ට මම පාඩම ඉතාලියෙන් ඉගෙනුවද? දැන් අද කතා කරන්න තිබ්බ අන්තිම අනුමාත්‍රිකා දෙක මම ඔයාලට ඉගෙනුවේ නෑනේ. අකුරක්වත් එක බැලුවේ නෑනේ අපි. බැලුවේ නෑනේ. ඔයාලට මම පාඩම කියලා දීලා තියෙන්නේ දැන්. හරි. අපි බලමු ඔයාලට උත්තර දෙන්න පුළුවන්ද? දැන් පාඩම කියවන්නේ නැතුව සිංහලෙන් විතරක් උගන්වලා. දැන් මම ඔයාලට සිංහලෙන් ඉගෙනුවේ කතාව. එක ඉතාලි අකුරු ඉගෙනුවේ නෑනේ. ඉගෙනුවේ නෑ. බලමු බලන්න මේකේ ප්‍රශ්නයක් දෙකක්. හරි. දැන් මේ සංඥාපූර්ව ඇවිල්ලා ද්විත්ව ප්‍රශදෙන්ස සංඥාපූර්ව. ඉස්සලේ දෙක කියලා ඉන්නම්කෝ. මේක ද්විත්ව ප්‍රශදෙන්ස. හරිද? දැන් මේ ෆොටෝ එක බලන්නකො මේ. මෙතන බෝඩ් එකක් තියෙනවා, සෙමාෆෝර් එකක් තියෙනවා. මෙතන නැත්තේ කවුද? අජෙන්ට් විතරයි. අජෙන්ට් කෙනෙකුත් මෙතනට දැම්මොත් අජෙන්ට්ෙත් ඉන්නවා මෙතන. අජෙන්ට්ෙත් ඉන්නවා. හරි? එතන අජෙන්ට්යි සෙමාෆෝර් එකයි බෝඩ් එකයි තුනම එකට එනවා. එතකොට අපි දැනගන්න ඕනේ මොකද මෙතන කරන්නේ කියලා. හරිද? හරි. එතන මේ නිල් පාට බෝඩ් එකෙන් කියන්නේ ද්විත්ව ප්‍රශදෙන්ස ප්‍රමුඛත්වයේ තියෙනවා. හරිද? රතු පාට බෝඩ් එකෙන් කියන්නේ දාර ප්‍රශදෙන්ස ප්‍රමුඛත්වයේ දෙන්න ඕන කියලා. හරිද? බෝඩ් එක අක්කා. හරි. පළවෙනි ප්‍රශ්නේ. වේරද ෆල්ස්ද කියලා මට කියන්න ඕන. හරි? බලමු දැන් ඔයගොල්ලන්ට පාඩම උගන්වන්න නැතුව තේරෙනවද කියලා. සිංහලෙන් උගන්වපුවාම තේරෙනවද කියලා බලමු ඈ. in presenza දැන් මම පොඩ්ඩක් තේරුම් කරනවා ඔයගොල්ලන්ට. මේක වේරද ෆල්ස්ද කියලා උත්තරේ දෙන්න.
in presenza del segnale raffigurato. මේ සංඥාපූර්ව පේන්න තියෙනවා. in presenza del segnale raffigurato. ඒ වගේම semaphoro tre luci. ලයිට් තුනක semaphoro එකකුත් තියෙනවා. ලයිට් එකකුත් තියෙනවා. හරිද? abbiamo la precedenza. අපිට ප්‍රමුඛත්වය තියෙනවාද? abbiamo la precedenza se semaforo luce verde. semaforo එකේ luce verde. agente del traffico ci ordina fermarci. ආයෙත් බලන්න කලබල වෙන්න එපා. දැන් මෙතනට වෙනකන් මෙතනින් කඩා ගන්න ප්‍රශ්නේ. මෙතන ඉස්සරහා කෑල්ලේ කියන්නේ බෝඩ් එක තියෙනවා, ලයිට් එක තියෙනවා. ඒක අපිට වැඩක් නෑ ඇත්තටම කිව්වොත්. අපිට වැදගත් වෙන්නේ abbiamo la precedenza. අපිට ප්‍රමුඛත්වයේ තියෙනවාද? සෙමාෆොරෝ එකේ කොළපාට ආලෝකය agente ordina අනකරනව නතර වෙන්න කියලා. අපිට ප්‍රමුඛත්වයේ තියෙනවද එතකොට? දැක්කද? අන්න ඕක තමයි සිංහලෙන් උගන්නලා ඉතාලි පේපර් එකට උත්තර ලියවනවා කියන්නේ. ඔයගොල්ලෝ මම මේ පාඩම කරේ නැහැ නේද? තාම ඉගෙනුවේ නැහැ. දැන් මම ප්‍රශ්න මේ විභාගෙට ප්‍රශ්නයක් මම දුන්නේ ඔයගලන්ට. උත්තරේ false. abbiamo la precedenza නෙමෙයි. dobbiamo dare precedenza එන්න ඕන. මේ පාඩම තේරුම් නැත්නම් ආයෙ බලන්න ඕනේ හිට රෙකෝඩින් එක. තේරුණාද මම කියප එක? abbiamo la precedenza ද කියලා අපි බලන්න ඕන ඉතුරු ටික ගලපලා. දැන් මෙතන බැරි වෙලාවක්වත් agente නැහැ. agente honeymoon ගිහිල්ලා. agente නැහැ honeymoon ගිහිල්ලා. agente නැහැ. දැන් බලලා කියන්න. abbiamo la precedenza semaforo luce verde. vero. අද පන්ති ඕනනම් මෙතනින් ඉවර කරන්නත් පුළුවන් ඕනනම්. අරකට තේරුණා වැඩි. හරි. මේ ප්‍රශ්නේ කඩන විදියද? කඩන්නේ මෙහෙමයි. මේ ප්‍රශ්නේ කඩන්නේ මෙතනින්ම tre luci කියන තැනින් කඩන්න ඉස්සල්ලාම. tre luci කියන තැනින් කඩන්න. මේ මුල් ටික අපිට වැඩක් නෑ ඇත්තටම කිව්වොත්. මුල් ටික කියවන්න ඕනෙත් නෑ. ඒකේ කියන්නේ සංඥාපූර්වකුත් තියෙනවා. මේ රූප සටහන දෙනවා. සංඥාපූර්ව අපි බලන්නේ නැහැ. agente ඉන්නවනේ. agente ඉන්නවනේ සංඥා වැඩක් නෑනේ. මේ semaphore එකක් තියෙනවා. agente semaphore එකක් ඉන්නවනම් සංඥාපූර්වයෙන් මොකක් ආවත් අපි ඒක බලන්නේ නැහැ. වැඩක් නැහැ. මොකද අපි එයා කියන දේ අහන්නේ නැහැ. තේරුණාද? හරි. මෙතන මේ ඊතල දෙක පටල ගන්න එපා ඔයගොල්ලෝ. එපා. ඊතල රතුද සුදුද කියලා බලන්න එපා. ඒක වැරදි. ඒක බලන්න එපා පැටලෙනවා. බෝඩ් එක හඳුනා ගන්න. නිල් පාට බෝඩ් එක දිරිත්තු ප්‍රචේදෙන්ස. රතු පාට බෝඩ් එක ධාර ප්‍රචේදෙන්ස. එච්චරයි. රතු කියන්නේ අනතුරු එකක්නේ. රතු බෝඩ් එක ධාර ප්‍රචේදෙන්ස, නිල් බෝඩ් එක දිරිත්තු ප්‍රචේදෙන්ස. එච්චරයි. ඊතල වලින් හොයන්න එපා. වරදිනවා ඒක. හරි? හොඳයි. abbiamo la precedenza කියලා ඒක හොයාගන්න ඉස්සල්ලාම. එතන තියෙන්නේ abbiamoද dobbiamoද? අපිට තියෙනවද අපි දෙන්න ඕනේද? ඊට පස්සේ බලන්න සිටුේෂන් එක මොකද්ද? agente ඉන්නවද? agente ඉන්නවනම් agente කියන දේ විතරයි බලන්න ඕන. semaphore එක වැඩක්ම නෑ. ඒක වැල්ල වැඩකුත් නෑ. agente කියන දේ එක්ක බලන්න අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනද? නැත්තම් අපිට තියෙනවද? agente නැත්තම් semaphore එකේ තියෙන සංඥාවේ ආලෝකය බලන්න. යට එක කියවමුද? යට එක කියවන්න බලන්න. දැන් සංඥාපූර්ව දෙනවා ඔයගොල්ලන්ට මේක. මේ සංඥාපූර්ව යට එකෙත් මෙහෙම දීලා තියෙන්නේ. දීලා තමයි ඔයගොල්ලන්ගෙන් අහන්නේ ප්‍රශ්නේ. in presenza del segnale raffigurato. සංඥාපූර්ව දීලා තියෙනවා. semaforo tre luci. semaforo එකකුත් තියෙනවා. abbiamo la precedenza. අපිට ප්‍රමුඛත්වයේ තියෙනවද? semaforo spento. semaforo එක off කරලා. agente inno. agente del traffico ci ordina di fermarci. අපිට නවතින්න නම් අපි මොකද කරන්න? අපිට ප්‍රමුඛත්වයේ තියෙනවද? නෑ. අපි නවතිනවා නම් අපි දෙන්න ඕන ප්‍රමුඛත්වය. එහෙනම් මෙතනට abbiamo la precedenza නෙමෙයි එන්නේ. dobbiamo dare precedenza. හරි. නියමයි. agente honeymoon. agente ගිහිල්ලා honeymoon.
අජෙන්තේ නෑ. දැන් කියමු බලන්න උත්තරේ. අජෙන්තේ හනිමූන්. සෙමාෆොර් එක ස්පෙන්තෝ. සෙමාෆොර් එක වැඩ කරන්නේ. මොකක් දිහාද දැන් බලන්නේ? සංඥාව දිහා. සංඥාව කියන්නේ මොකද්ද? විරිත්‍ති ප්‍රතිදේශ. අභ්‍යාමල ප්‍රතිදේශ දෙකේ තේරුම. ඔව් මේර. හරි. නියමයි නියමයි. මරුනේ. ඊළඟ එකත් බලමු. පළවෙනි ප්‍රශ්නේ. කියවන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ කියන උත්තරයක් දෙන්න බලන්න. ප්‍රශ්නේ කඩා ගන්න. In presenza del segnale raffigurato tremaforo tre luci කියන තැනින් කඩා ගන්න. එතනින් පස්සේ තමයි වැදගත්ම දේ තියෙන්නේ. අභ්‍යාම ලපෂදෙන්ස. අන්න අපිට ප්‍රමුඛත්වයේ තියෙනවලු. කියවලා බලන්න තියෙනවද කියලා. Semaforo luce verde. Agente del traffico ordina fermarci. falso. වැරදි falso. එයා නතර වෙන්න නම් අභ්‍යාම ලපෂදෙන්ස නෙමෙයි. අපිට ප්‍රමුඛත්වයේ නැහැ. අපිට ප්‍රමුඛත්වයේ තියෙනවා කිව්වොත් ඒක වැරදි. එයා නතර වෙන්න කියන නිසා අපි නතර වෙන්න ඕන. ඒකේ තේරුම තමයි අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන කියන අදහස. නැත්තම් නතර වෙලා පොල් ගන්නද? තේරුම් නැති අය ඉන්නවද? තේරුම් නැති අය ඉන්නවනම් දැන් නම් නැහැ කියන්න නම් එපා. දැන් මන් දෙපාරක් තුන් පාරක් ඇහුවා. තේරුණාද වැඩි? පාඩම කියවමුනේ. පාඩමට. ඒක කියවන්න ඕනෙත් නෑනේ. මෙතනින් ඉවත් කර නතර කරමුද? කියවන්න ඕනේ නෑ පාඩම වලට තේරුණා. ඕනනම් කියවමු. පරිසිත තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැත්නම් රෙකෝඩින් එක බලන්න ඕන. දැන් නම් පැහැදිලි කරන්න බෑ මුලින් ඉඳන්. ඔප්ස්. හරි මේක කියවමු ටක් ගාලා. විනාඩි 5ට කියවමු. හරි. ටිකක් පැටලෙනවා රෙකෝඩින් එක බලවම. රෙකෝඩින් එක බලන්න. හරිද? රෙකෝඩින් එක බලලා සාවධානව මම කියපු දේ අහන්න. ඒතකොට හරි. හරි. È un segnale di prescrizione. මේක ධාර්ය ප්‍රතිදේශ රතු පාටයි. ඊතල මම ඔයාලට කියනවා මේ ඊතල වලින් මතක තියාගන්න එපා. පැටලෙනවා ඒක. හරිදලක් ඒක. ඒක ප්‍රයෝජනයක්වත් නැහැ ඕගොල්ලන්ට. ප්‍රයෝජනයක් නැහැ ඒක. ඒ නිසා මතක තියාගන්න වෙහෙසෙන්න එපා ඒක. රතු පාට සංඥාපූර්ව ධාර්ය ප්‍රතිදේශ. එච්චරයි. පාර පටු වෙලා తాවකාලිකව වැඩ කරන තැනක් වෙන්න පුළුවන්. පාර හදන නිසා පාර පටු වෙච්ච තැනක් වෙන්නත් පුළුවන් මේ වගේ නේ. පාර පටු වෙලා පාර හදන නිසා. මෙහෙම වෙන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. È un segnale di prescrizione. Precedenza. Impone. අපිව පොළඹවනවා ධාර්ය precedenza ප්‍රමුඛත්වය දෙන්න ai veicoli provenienti dal senso opposto. ප්‍රතිවිරුද්ධ senso opposto කියන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන් එන වාහනට ප්‍රමුඛත්වය දෙන්න. Si incontra අපිට හම් වෙනවා quando in una strada doppio senso පාරක් නමුත් පාර පටු වෙච්ච තැනක මේක තියෙන්නේ. හැම වෙලේම මතක තියාගන්න පාර පටු වෙච්ච තැනක තියෙන්නේ. දෙන්නෙක්ට යන්න බැරි තැනක. අන්න එක වැදගත්. දෙන්නටම මාරු වෙන්න පුළුවන් නම් මේ ගැටුම එන්නේ නෑනේ. පාර පටු වෙලා තියෙනවා දෙන්නටම යන්න බැරි විදියට. ඒකයි මෙතන ප්‍රශ්නේ. ඒක හොඳට මතක තියාගන්න. හරි? doppio senso visi a una strettoia. පාර පටු වීම ad esempio උදාහරණයක් වශයෙන් parte della carreggiata sbarrata. sbarrata කියන්නේ වහලා. පාරේ කොටසක් වහලා per lavori. පාර හදන නිසා. එහෙම වෙන්න පුළුවන්. che permette අවසර තියෙනවා transito කරන්න una sola fila di veicoli. වාහනයක පොලිමයි යන්න පුළුවන්. වාහන පොලින් දෙකම යන්න පුළුවන් නම් එක කට්ටියක් නතර වෙලා ඉන්නත් එක කට්ටියක් යන්නත් ඕනේ නෑනේ. දෙගොල්ලම හිමීට මාරු වෙනවනේ. දෙන්නටම මාරු වෙන්න බැරි තැනක් මෙතන. Nella strettoia finisce temporaneamente il doppio senso di circolazione. මෙතන strettoia එකක් తాවකාලිකව නතර වෙනවා doppio senso circolazione එක.
දෙන්නම ඩබල් වේ එකක් තිබ්බේ තැන දැන් తాවකාලිකව අත්හිටෝලා. ඇයි ඒ? පාරපටු වෙච්ච තියෙන නිසා. ඉනිත්සියා සෙන්සෝනිකෝ අල්ටර්නාට්. doppio senso එක නතර වෙලා ෆිනිෂ් වෙලා එතන ඇති වෙලා තියෙන සෙන්සෝනිකෝ කැලල. යන කට්ටිය විතරයි නැත්නම් එන කට්ටිය විතරයි. එක වාහන පොලින්. Di fatto questo segnale impone di dare precedenza nei sensi unici alternati. ඒ නිසා මේ සංඥා පූර්ව එතන ගහලා තියෙනවා ප්‍රමුඛත්වය දෙන්න කියලා. අනිත් පැත්තේ එන අයට. Se sono contemporaneamente කියන එකේ තේරුම ලියාගන්න එකවර. contemporaneamente එකවර presenti segnale එකවර සංඥාවයි සෙමාෆොරෝ එකයි vigile තුන් දෙනාම ඉන්නවා. අන්නර අපි කතා කරපු එක. bisogna dare la precedenza ප්‍රමුඛත්වය දෙන්න ඕන සෙමාෆොරෝ එක ස්පෙන්තෝ වෙලා තියෙද්දි. මේක නම් ඔයගොල්ලෝ කනට ගන්න එපා. මේක කනට ගන්න එපා මං කියපු දේ මතක තියාගන්න. මේක කනට ගන්න එපා පැටලෙන්න පුළුවන්. oppure se a luce gialla lampeggiante. luce gialla lampeggiante වෙලා තියෙද්දි සෙමාෆොරෝ එක වැහිලා තියෙද්දි අක්කා කියපු දෙයි අපි අහන්නේ. අම්මා කියන දේ අම්මා නැති වෙලාවේ අක්කා කියන දේ. හරි සෙමාෆොරෝ එක ඔෆ් වෙලා සංඥා කියන දේ තමයි අහන්නේ. invece precedenza se il semaforo luce verde. luce verde වෙලා තියෙද්දි සංඥාව බලන්නේ නැහැ precedenza එක තියෙනවා. oppure semaforo a luce rossa. හරි ma vigile urbano invita a passare. semaforo එක රතු වෙලා තියෙද්දි vigile passare වෙන්න කිව්වත් අපි යනවා. අපිට ප්‍රමුඛත්වයේ තියෙනවා. ඔය දැන් මම කියපු කතාව මේ පොතේ තියෙන කෑල්ලනේ. ඒක බලපුවම ආව පැටලෙනවා. නිකන් මොංගල් වෙනවා. ඒ නිසා ඒ කෑල්ල බලන් දෙපා මම කියපු දේ පැහැදිලි කරපු විදිය ඔළුවේ තියාගන්න. non è vero che si incontra prima di qualsiasi restringimento. මේක ඉතා වැදගත්. qualsiasi restringimento ඕනම පටු වෙච්ච තැනක මේක හම්බෙනවද? නෑ වැරදි. මේක හම්බෙන්නේ පාර පටු වෙච්ච ඕනම තැනක නෙමෙයි. පාර පටු වෙලා දෙගොල්ලෙක්ට මාරු වෙන්න බැරි තැනක. අන්න එක මතක තියාගන්න. පාර පටු වෙච්ච වැරදි. මේක හම්බෙන්නේ පටු වෙච්ච ඕනම තැනක මේක. diritto di precedenza. Nel parte che diritto di precedenza, l'altro parte che dare precedenza. Un segnale prescrizione precedenza indica il diritto di precedenza rispetto ai veicoli provenienti dal senso opposto. ප්‍රතිවිරුද්ධ පැත්තෙන් එන වාහනවලට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. කලින් එකම තමයි ආය පාරක් තියෙන්නේ මෙතන ඈ. Si incontra මේක අපිට හම්බෙනවා quando strada doppio senso මාර්ගයක් strettoia පාර පටු වෙලා. උදාහරණයක් වශයෙන් parte della carreggiata sia sbarrata. sbarrata කියන්නේ වහලා පාරේ කොටසක් පාරේ වැඩ නිසා, ලබෝරි නිසා. che permette අපිට අවසර තියෙනවා ට්‍රාන්සිටෝ කරන්න una sola fila di veicoli. එක වාහන පොලිමයි යන්නත් පුළුවන්. හරි. nella strettoia පාර පටු වෙලා තියෙන තැන finisce අවසන් වෙනවා එකවර doppio senso circolazione. doppio senso පාර ගමන් මාර්ගය අවසන් වෙනවා එකම අවස්ථාවේ. එතනින් එහාට තියෙන්නේ senso unico පාරක්. ඒ කියන්නේ එක යන කට්ටියට විතරයි නැත්නම් එන කට්ටියට විතරයි. senso unico alternato. Di fatto questo segnale indica මේ සංඥාවෙන් කියන්නේ ඒ diritto di precedenza එක තියෙනවා පාර පටු වෙච්ච තැන. නිල් පාට. diritto di precedenza nei sensi unici alternati. මෙතන vigile semaforo එකයි ඔක්කොම එන්නත් පුළුවන්. In presenza del segnale මේ සංඥා පුරව තිබුණාම diritto di precedenza bisogna comunque procedere con cautela. procedere කියන්නේ ඉදිරියට ගමන් කරන්න ඕන con cautela. cautela කියන වචනේ තේරුම ලියාගන්න පරිස්සමෙන් සැලකිලිමත් භාවයෙන් prudence එකෙන් cautelaකින් යන්න ඕනේ. diritto di precedenza තිබුණත් පැහැදිලිද? percorre la strettoia dopo essersi assicurati සහතික වෙන්න ඕන අනිත් පැත්ත කට්ටිය ඉඩ දෙනවද කියලා. ottenuti la precedenza da veicoli provenienti dal senso opposto. හරි. එතකොට මෙතන කියන contemporaneamente එකම අවස්ථාවේ පිහිටනවා සංඥාවයි සෙමාෆොරෝ එකයි vigile තුන් දෙනාම. se a precedenza එක තියෙනවා සෙමාෆොරෝ එකේ luce verde වෙලා තියෙද්දිත් සෙමාෆොරෝ එක spento වෙලා තියෙද්දිත්. luce gialla lampeggiante වෙලා තියෙද්දිත් මෙයාට diritto di precedenza තියෙනවා. se a luce rossa රතු පාට ලයිට් එක හැබැයි vigile කිව්වොත් යන්න කියලා එතකොටත් diritto di precedenza එක තියෙනවා. bisogna invece dare la precedenza semaforo spento vigile urbano impone di fermarsi. හැබැයි vigile කිව්වොත් නතර වෙන්න කියලා අපි dare precedenza ප්‍රමුඛත්වය දෙන්න ඕනේ. හරි. හොඳයි. මෙතනින් නවත්තමු.